හෙලෝ ක්‍රියේටර්ස් මම මනුෂ්‍ය නිර්මාල්. ඉතින් මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරමු බ්‍රෂ් ටූල් එක ගැන. බ්‍රෂ් ටූල් එක අපිට බලා ගන්න පුළුවන් වම් පැත්තේ තියෙන ටූල් බාර් එකේ මෙන්න මෙතන තියෙනවා බ්‍රෂ් ටූල් කියලා. බ්‍රෂ් ටූල් එකෙන් හරිම සරල දෙයක් වෙන්නේ අපිට මෙන්න මේ වගේ පේන්ට් කරගන්න ඕන වුණොත් අපිට බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ ඔප්ෂන් ටිකක් තියෙනවා මම ඊට කලින් කියලා දෙන්නම්. අපිට බ්‍රෂ් කරගන්න අවශ්‍ය කලර් එක පික් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. අවශ්‍ය තැනකින් අවශ්‍ය විදිහට කලර් එක පික් කරන්න පුළුවන්. ඒ වගේම අපිට කලර් කෝඩ් එකක් තියෙනවා නම් Photoshop පාවිච්චි කරද්දී අනිවාර්යයෙන් මේ කලර් කෝඩ් ගැන දැනගන්න ඕනි. කලර් කෝඩ් එකක් තියෙනවා නම් අවශ්‍ය කලර් කෝඩ් එකක් තියෙනවා නම් මෙතනදී අපිට ප්ලේස් කරන්නත් පුළුවන්. හරි. ඒ වගේම අපිට මෙතනදී පුළුවන් පොඩි ඊතල දෙකක් තියෙන පොඩි කෑල්ලක් තියෙනවා. ඒකෙන් අපිට මේ කලර්ස් පාට දෙකක් එකපාර තෝරගෙන ඒ පාට දෙක අතර මාරු වෙන්න පුළුවන්. ඒ වගේම තව පොඩි අයිකන් එකක් තියෙනවා. අපිට අවශ්‍ය වෙන සමහර වෙලාවලදී black and white වලට යන්න. ඉතින් මේ මෙතනදී අපිට පුළුවන් ආපහු අර රීසෙට් වෙනවා වගේම තමයි. ඉතින් මෙතනදී මාරු වෙන්න පුළුවන් එතනට. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ බ්‍රෂ් එකට අදාළව ඔප්ෂන් බාර් එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා පළවෙනියටම අපේ බ්‍රෂ් එකේ sizes වෙනස් කරගන්න, hardness වෙනස් කරගන්න, බ්‍රෂ් වල effects තියෙනවා වෙනම මේ අපිට මේ එක එක බ්‍රෂ් styles දාන්න පුළුවන්. ඒ වගේ දේවල් ටික ඇඩ් කරගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම අපිට right click කරලත් මේ මෙතන තියෙන අතන තිබ්බ එකම ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ මෙතනින් අපිට බ්‍රෂ් මොන හරි import කරගන්න තියෙනවා නම් import කරගන්න බ්‍රෂ් ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් ඒ වගේ import කරගන්න තියෙනවා නම් අපිට මෙතනින් import කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බ්‍රෂ් වෙනමම හදාගන්න ඕන නම් customize කරලා මෙතනින් හදාගන්න පුළුවන්. ඉතින් මෙතන තව setting ටිකක් ගැන කතා කරන්න තියෙනවා. පළවෙනියටම අපිට තියෙනවා මේ බ්‍රෂ් එකේ size එක වෙනස් කරගන්න. අපේ බ්‍රෂ් එකේ size එක up කරගන්න, down කරගන්න. ඉතින් මෙතනින් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒකේ තියෙන short key එක පවා අපිට ඕන පාවිච්චි කරන්න පුළුවන්. bracket keys වලින් තමයි අපිට බ්‍රෂ් එකේ size එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මේ වගේ paint එකක් කරනකොට අපේ බ්‍රෂ් එකේ hardness වෙනස් කරගන්න ඕනේ නම් මෙතනින් අපිට පුළුවන් hardness වෙනස් කරගන්න. ඒ වගේම තව එක ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි මෙතන තියෙනවා අපේ බ්‍රෂ් එකේ angles වෙනස් කරගන්න. මෙන්න මේ වගේ බ්‍රෂ් එකේ angle එක වෙනස් කරලා අපිට අදින්න පුළුවන්. මේවා එක එක සිටුේෂන් වලදී තමයි ඕනි වෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා blending modes ටික. ඉතින් මෙතන තියෙන blending modes සහ මෙතන තියෙන blending modes අතර වෙනසක් තියෙනවා. පළවෙනි එක තමයි මෙතන තියෙන layer එකේ තියෙන blending modes බලපාන්නේ මේ සම්පූර්ණ layer එකට. හැබැයි අපේ මේ මෙතන මාරු කරොත් blending modes මෙතන බලපාන්නේ අපි අඳින මෙන්න මේ වගේ බ්‍රෂ් එකට. දැන් මම මේ වගේ ඇඳලා පෙන්නන්න. බලා ගන්න පුළුවන් ඒ බලපාන්නේ බ්‍රෂ් එකට විතරයි. හරි. ඒ වගේම අපිට තියෙනවා මෙතන opacity කියලා. opacity වලින් අපිට වෙන්නේ අපේ මෙන්න මේ වගේ opacity එක වැඩි කරලා ඇඳහම මේව තමයි පෙන්වන්නේ. opacity එක සෑහෙන මම අඩු කරලා මේ වගේ ඇඳොත් අපේ අඳින බ්‍රෂ් එකේ opacity එක අඩු වෙනවා. ඒ වගේම opacity සහ flow කියන්නේ දෙකක්. flow එක තියෙද්දි සාමාන්‍යයෙන් මෙහෙම තමයි තියෙන්නේ. flow එක අඩු කරලා අපි මෙහෙම ඇඳොත් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට තව එක icon එකක් තියෙනවා මෙතන මේ පොඩි brush එකකුත් එක්ක. ඉතින් මේක අපිට පාවිච්චි වෙන්නේ මෙන්න මේ වගේ pen එකක් පාවිච්චි කරද්දී අපිට මෙන්න මේ icon එක සෑහෙන useful. අපි මේ වගේ ඒ pen එක තද කරන් අඳිද්දි සහ ටිකක් බුරුල් කරලා අඳිද්දි මේක එන result එක වෙනස්. ඉතින් අපි මෙන්න මෙහෙම තද කරන්න පටන් ගත්තාම මේක ටිකක් අර තදට ඇඳෙන ගතිය වැඩි වෙනවා. ඉතින් ඒක කන්ට්‍රෝල් කරගන්න ඔයාට මේ වගේ pen එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම මෙතන පොඩි air brush කියලා option එකක් තියෙනවා. මේ air brush කියන option එක වැඩ කරන්නේ අපිට මේ වගේ flow එක මෙන්න මේ වගේ මම අඩු කරලා පෙන්නන්න. අපි මේ බ්‍රෂ් එක උඩ ක්ලික් කරගෙන හිටියාම ඒකේ අර opacity එක build up වෙනවා වගේ දෙයක් වෙනවනේ. අන්න ඒක තමයි මේ යා බ්‍රෂ් එකෙන් වෙන්නේ. මෙන්න මේ විදිහට ඒක build up වෙනවා. අර opacity එක වැඩි වෙනවා වගේ ගතියක් එනවනේ. අන්න ඒක තමයි මේ යා බ්‍රෂ් එකෙන් වෙන්නේ. ඒ වගේම අපිට මෙතන තව එක option එකක් තියෙනවා. තව smoothing කියලා. ඉතින් මේ option එකේදී වෙන්නේ අපි අඳින මේ වගේ බ්‍රෂ් එකකින් වෙන ඉෆෙක්ට් එක ස්මූත් විදිහට කන්ට්‍රෝල් කරන එක තමයි. දැන් මම අර ඇඳපු බ්‍රෂ් එකේ බලා ගන්න පුළුවන් මම ඔහේ ඇඳට යට ඇඳපු එක ටිකක් ෂේප් එකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ ස්මූතින් කියන එකෙන් වෙන්නේ. ඒ වගේම තව එක ඔප්ෂන් එකක් ගැන කතා කරන්න තියෙනවා. ඒ තමයි මේ බටර්ෆ්ලයි කෙනෙක් ඉන්නවා.
ඉතින් මේ ඔප්ෂන් එකෙන් හරිම සරල දෙයක් වෙන්නේ මෙතන මම vertical කියන එක තමයි දැන් මේ තෝරගත්තේ. ඉතින් මේකම තෝරගෙන එක පැත්තක මෙහෙම අඳිද්දි අනිත් පැත්තෙත් මේ විදිහට ඇඳෙනවා. ඉතින් මේක සෑහෙන වැදගත් අර ස්කෙච් ආර්ටිස්ට්ලාට වගේ ටිකක් ඇස් එහෙම අඳිනකොට දෙපැත්තම එක විදිහට එන්න ඕනේ. අර එකම ලයින් එකේ දෙපැත්තම මූණ දෙපැත්තම එන්න ඕනේ. අන්න ඒ වගේ කරන ආර්ටිස්ට්ලාට මේක සෑහෙන වැදගත්. මේ ටූල් එක මේ ඔප්ෂන් එක මෙතන තව කිහිපයක්ම තියෙනවා. මෙතන හොරිසොන්ටල් තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ ඒක පාවිච්චි කරලා බලන්න. ඒ වගේම එක ටිප් එකක් මම කියලා දෙන්නම්. අපි පේන්ටිං එකක් මෙහෙම කරද්දී අපි මේ වගේ එක ලයින් එකට ඇඳ ගන්න ඕනි වුණොත් මේ වගේ අර ටිකක් මේ ඇඳ ගන්න හරිම අමාරුයි. ඉතින් ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි එකපාරක් ක්ලික් කරලා ඒකත් එක්ක shift එක ක්ලික් කරගෙන මෙහෙම අපිට අවශ්‍ය තැනට මෙහෙම ඇඳාම අර ලයින් එහෙම ඇඳ ගන්න සෑහෙන මේක වාසි. ඉතින් මේක මෙන්න මෙහෙම අපිට shift එක ක්ලික් කරගෙන අවශ්‍ය විදිහට ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මේ එපිසෝඩ් එකේ මට brush tool එක ගැන explain කරන්න ඕනි උනේ. ඒක පාවිච්චි කරනවා නම් තව ගොඩක් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් මේ brush tool එක. ඉතින් මේ series එක ඔයගොල්ලෝ බලනවා නම් අනිවාර්යෙන් comment කරන්න, ඒ වගේම like කරන්න, ඒ වගේම subscribe කරන්න, ඒ වගේම ඊළඟ එපිසෝඩ් ටික බලන්න මේ series එකම බලනවා නම්. හරි. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.